Good morning ළමයි. Welcome to back my channel. අදත් මම ඔයාව ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් මම මේ වැඩට යන ලෑස්ති වෙන ගමන් ඔයාලත් එක්ක කතා කරන්න කියලා ආවේ gratitude journaling කරන්නේ කොහොමද කියලා. ඊට කලින් මම කියන්නම් මේ වෙද්දි මාත් එක්ක එකතුලා ඉන්න ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. මේ වගේ හැමදාමත් ආදරෙන් මාත් එක්ක ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් අද මම කතා කරන්නේ gratitude ගැන. gratitude එහෙම නැත්නම් කෘතඥතාවය අපිට විවිධ ක්‍රමවලට කරන්න පුළුවන්. ආකර්ෂණ නීතියේදී සිහින දිනා ගන්න උදව් වෙන එක ක්‍රමයක් තමයි gratitude. එහෙම නැත්නම් ස්තුතිවන්ත වීම කියන්නේ. මුලින්ම තමන්ට තියෙන දේවල් වලට ස්තුතිවන්ත වෙන්න ඕනේ. එහෙම තමයි මේක පටන් ගන්න ඕනේ ස්තුතිවන්ත වීම කරන්න. තමන්ට තියෙන දේවල් වලට ස්තුතිවන්ත වෙන්න. එතකොට තමන් ගාව තියෙන ඍණාත්මක අදහස්, ඍණාත්මක මිනිස්සු ඔයාගෙන් ඈත් වෙනවා. ඔයා දන්නේවත් නැති විදිහට ඔයාගෙන් එයාලා ඈත් වෙලා යනවා. ඔයාට සාමාන්‍ය වැටුපකට හරි ඔයාට රස්සාවක් නැත්නම් ජොබ් එකක් තියෙනවා නම් ඔයාට ස්තුතිවන්ත වෙන්න පුළුවන්. මොකද මේ ලෝකේ ජොබ් එකක් නැතුව කුලී වැඩ කරන මිනිස්සු ඕන තරම් ඉන්නවා. ගොඩාක් ඉන්නවා. අපි හොයන්නේ බලන්නේ නැති වුණාට එහෙම මිනිස්සු මේ ලෝකේ ඕන තරම් ඉන්නවා. එතකොට ඔයාට හිසට වහලක් තියෙනවා නම්, ඔයාට කන්න කෑම තියෙනවා නම් ඒවට ස්තුතිවන්ත වෙන්න. ඔයාට තියෙන දේවල්නේ. ඔයාට යන්නේ සාමාන්‍ය බයිසිකලයක් තියෙනවා නම් ඒත් ස්තුතිවන්ත වෙන්න. ඒව තමයි තමන්ට තියෙන දේවල් වලට ස්තුතිවන්ත වෙන්න කියන්නේ. එතකොට ඔයා ආස කරන ජීවිතය ඔයාට ළඟා කරගන්න උදව් වෙනවා මේ ස්තුතිවන්ත වීම. ජීවිතේ මම දකින විදිහට හොඳ නරක කියලා දෙයක් නැහැ. තමන්ම හිතන දේ තමන්ට ලැබෙනවා. ඒක හොඳ හෝ නරක වේවා විශ්වය අපිට ඒක ළඟා කරනවා. මොකද විශ්වය අපිට දෙන්නේ අපි ආස දේවල්. එයා දන්නේ නැහැ ඒක හොඳයිද නරකයිද කියලා. එයා හිතන්නේ අපි කැමති. ඒ කියන්නේ තමන් කැමති මේකට ඒක හොඳ හෝ නරක වේවා විශ්වය අපිට ලං කරන්නේ දේ. ඉතින් අපිට අපි ආස කරන අපේ හැම හීනයක්ම හැබෑ කරගන්න පුළුවන් ක්‍රමයක් තමයි ස්තුතිවන්ත වීම කියන්නේ. අපි මේ ගැන කතා කරමු. මුලින්ම කියන්නම් කොහොමද මේක ස්තුතිවන්ත වීම කරන්න කියලා. ඔයාට මේක නිකන් වචන වලින් කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් පොතක් හරි කොලයක් හරි අරගෙන දවස සිද්ධ වුණු දේවල් වලට ස්තුති කරන්නත් පුළුවන්. මේ කොහොම කරත් කමක් නැහැ. මේක කරන විදියෙන් නෙමෙයි ප්‍රතිඵල ලැබෙන්නේ. කෘතඥතාවය එහෙම නැත්නම් ස්තුතිවන්ත වීම කරද්දී ඔයාගේ මනස, ඔයාගේ සිත සාමකාමීව තියාගෙන මුළු හදවතින්ම මේ දේ කරන එකයි වැදගත්. ඒකෙන් විශ්වයේ තියෙන දොරටු ඔයා වෙනුවෙන් විවෘත වෙලා ඔයාට ලස්සන ජීවිතයක් ළඟා කරගන්න උදව් කරනවා. සමහර අයට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මේක කරන්න වෙලාවක් තියෙනවද කියලා. එහෙම වෙලාවක් නැහැ. දවසේ ඕනම වෙලාවක ඔයාට මේ දේ කරන්න පුළුවන්. උදේ නැගිටපු ගමන් උනත් දවස ආරම්භයේදී මේ දේවල් මෙහෙම වුණොත් හොඳයි කියලා හිතලා වර්තමාන කාලයෙන් ස්තුතිවන්ත වෙන්න පුළුවන්. ඔයාට ඒත් මම නම් කරන්නේ දවස් අවසානයේදී සිද්ධ වුණු හැම දෙයක්ම මතක් කරලා සමාව දීලා සමාව අරගත යුතුයගෙන් සමාව අරගෙන ස්තුතිවන්ත වීම කරනවා. මේක ලියනවා නම් ඔයාට කරන්න පුළුවන් පොතක් අරගන්න පුළුවන් මේ වෙනුවෙන්. ඒ වෙනුවෙම තියාගන්න පොතක්. මම නම් මේකට පුංචි ඩයරි එකක් තමයි පාවිච්චි කරන්නේ. ඔයාටත් පුළුවන් මේ දේ පොතක ලියලා දවසේ සිද්ධ වුණ හැම දෙයකටම ස්තුති කරන්න. ඉතින් මේ පාර 2026 අවුරුද්දට මම ගත්තේ සාමාන්‍ය ඩයරි එකක්. මම හිතනවා ඒක මට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. මොකද ඩයරි එකේ දිනෙන් දිනට පිටුවල කොටස් වෙන් වෙලා තියෙනවා. ඒක පහසුයි මට මගේ ස්තුතිවන්ත වීම කන්ටිනියු කරගෙන යන්න. එහෙනම් අදට මම ගිහින් එන්නම්. ඊළඟ වීඩියෝ එකකින් අපි බලමු තමන් ආස දේවල් ඉක්මනින් ළඟා කරගන්න 5x55 method එක පාවිච්චි කරන්නේ කොහොමද කියලා. ගිහින් එන්නම්. bye bye.